දවසක් එමිලිගේ බඩේ ඔපරේෂන් එකක් කරද්දි එයාගේ මුළු බඩම ලේ වලින් පිරීලා තිබුණා. ඔයාලා දන්නවද? එමිලි ඒ ලෙවල් කරන්න පන්ති යන්න පටන් ගත්ත මුල් කාලෙම පිරිමි ළමයෙක් එයාගේ පස්සෙන් එන්න පටන් ගත්තා. ඉගෙන ගන්න ගොඩක් උනන්දුවෙන් හිටපු එමිලි මුලින් එයාට අකමැති වුණා. ටික කාලයක් යද්දි එමිලිගේ හිතේ ආදරයක් ඇති වෙන්න පටන් ගත්තා. ආදරයෙන් අන්ධ වෙලා හිටපු එමිලි මේ පිරිමි ළමයා ගැන කිසි දෙයක් නොදැනම එයා කියපු හැම දෙයකටම කැමති වුණා. එමිලිගේ යාළුවෝ මේ පිරිමි ළමයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ ගොඩක් ගැහැණු අය ආශ්‍රය කරන කෙනෙක් කියලා එමිලිට කිව්වත් එයා ඒවා කිසිම දෙයක් ගණන් ගත්තේ නෑ. මාස 6කට විතර පස්සේ එමිලිට සැරින් සැරේට යටිබඩේ වේදනාවක් එක්ක උණ ගන්න පටන් ගත්තා. මේක වැඩි ගණන් ගත්තේ නැති එයා ඒ වෙලාවට පැරසිටමෝල් බීලා වේදනාවත් උනත් නැති කරගත්තා. කොහොම හරි අන්තිමේදී එමිලි ඒ ලෙවල් එක්සෑම් එකත් ෆේල් වුණ නිසා මේ මොකුත් නොදන්න අහිංසක අම්මයි තාත්තයි දෙවැනි පාරටත් විභාග කරන්න එයාව ආයෙත් ක්ලාස් යවුවා. හැමදාම ක්ලාස් යනවා කියලා ගෙදරින් ගියපු එමිලි ඇත්තටම ක්ලාස් ගියේ නම් මාසෙටම දවස් 2ක් විතරයි. තවත් මාස 3ක් විතර ගියාට පස්සේ එමිලිට යටිබඩේ එක පැත්තක දරා ගන්න බැරි තරමේ ලොකු බඩේ කැක්කුමක් හැදුනා. ඒ වෙද්දි එයාගේ ඔසප් දිනය සති 3ක් විතර පරක්කු වෙලා තිබුණ නිසා එයා ගොඩක් බය වෙලා තමයි හිටියේ. ඒ නිසා කාටවත් නොකියම වේදනානාශක පෙති වගේක් බීලා එයා මේ බඩේ අමාරුව ඉවසන් ඉන්න හැදුවත් ඒක එන්නම වැඩි වුණා. පහුවදා උදේ අමාරුවෙන් ක්ලාස් ගියපු එයා අන්තිමේදී පන්තියේ සිහි නැති වෙලා බිම ඇදගෙන වැටුණා. ඉතින් මේ නිසා හොඳටම බය වුණ ක්ලාස් එකේ අය එයාව හොස්පිටල් එකට අරන් ආවා. එමිලිට සිදුවුණ මේ අනතුර තමයි ගර්භාෂයෙන් පිටත පැලෝපිය නාලය තුල ගැබ් ගැනීම හෙවත් එක්ටෝපික් ප්‍රෙග්නන්සි යන තත්ත්වය. මෙහිදී නිසි වෙලාවට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු නොවීම නිසා අන්තිමේදී මේක නතර වුණේ පැලෝපිය නාලය පුපුරා යාමෙන් අධික අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වෙලා. මෙම තත්ත්වය පිළිසිඳ ගැනීම වලින් 1%ක් අතර ප්‍රමාණයකදී සිදුවන ඉතා අවදානම් තත්ත්වයක් වන අතර පළමු ත්‍රිමාසිකය තුළදී සිදුවන මාතෘ මරණවලටද ප්‍රධාන හේතුවක් වෙනවා. එමිලිට සිදුවුණා වගේම මෙම තත්ත්වය ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුව තමයි ලිංගාශ්‍රිතව බෝවන රෝගවලට නිසි ප්‍රතිකාර ලබා නොගැනීම. මීට අමතරව උපතේදීම හෝ ශල්‍ය කර්ම මගින් පැලෝපිය නාලයේ අවහිරවීම ඇති වී තිබීම, එන්ඩෝමෙට්‍රියෝසිස් යන රෝගී තත්ත්වය පැවතීම, දුම්පානය කිරීම සහ වයස අවුරුදු 35න් පසු ඇතිවන ගැබ් ගැනීම් වලදීද මෙම තත්ත්වය ඇතිවීමේ අවදානමක් තිබෙනවා. මෙම තත්ත්වය හඳුනාගත හැකි ප්‍රධානතම ලක්ෂණ තමයි නියමිත ඔසප් වීමේ දිනය සති 2ත් 4ත් අතර කාලයක් ප්‍රමාද වී තිබීම, උදරයේ පහළ කොටසේ ඇතිවන අධික වේදනාව සහ යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම. මෙහිදී ඇතිවන සංකූලතා තමයි පැලෝපිය නාලයේ පුපුරා යාමෙන් අධික ලෙස අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම, නැවත නැවත ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම ඇතිවීමට ඇති හැකියාව සහ අධික රුධිර වහනය නිසා මරණයට පත්වීම. ඉතින් මේ නිසා කාන්තාවන් වන ඔබට ඉහත ලක්ෂණ ඇතිවහොත් හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම මගින් ඔබගේ ජීවිතය බේරාගත හැකියි. මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඔබට කළ හැකි වැදගත්ම දේ තමයි ලිංගාශ්‍රිතව බෝවන රෝග වළක්වා ගැනීම. ඒ සඳහා අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළකීම, ලිංගික සබඳතා පැවැත්වීමේදී උපත් පාලන කොපු භාවිත කිරීම සහ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.